සිටි මමි චැනල් එකට ආදරෙන් ඔයාලා හැමදෙනාම පිළිගන්නවා. අදත් වෙනද වගේම අලුත් අවුරුද්දට හදන්න පුළුවන් ලේසි රස කැවිල්ලක් හදමු. අවශ්‍ය දේවල් ටික බලමු. මේ සඳහා අවශ්‍ය වෙනවා රෝස් කරගත්ත රුලන් මේස හැඳි එකක්, රෝස් කරගත්ත තල මේස හැඳි එකක්, හාල් පිටි කෝප්ප 3 කාලක්. ඒකත් අපි රෝස් කරගෙන තියෙන්න ඕනේ මද වශයෙන්. සීනි කෝප්ප භාගයක්. මිශ්‍රණය තුනී කර ගැනීම සහ මිශ්‍රණය සෑදීමේදී බටර් අවශ්‍යයි. බටර් ස්වල්පයක් තමයි අවශ්‍ය වෙන්නේ. හාල් පිටි රෝස් කර ගැනීමේදී මද ගින්නේ රෝස් කරගන්න ඕනේ. ඒක කුඩු වගේ මේ වගේ හැලෙන ප්‍රමාණයට රෝස් කරගන්න. සීනි කප් භාගයෙන්ම දාලා අපි මේ වගේ මද ගින්නේ මේක දිය වෙන්න අරිනවා. දිය වෙනකොටම මේ විදියට පොඩ්ඩක් හැඳි ගාමින් ඒක ක්‍රීම් එකක් ආකාරයට දිය කරගන්න. ඔක්කොම සීනි ටික දිය වුණාට පස්සේ අපි වතුර කෝප්ප එකක් එකතු කරනවා. මේ සඳහා උණු වතුර කෝප්පය දාන ගමන් මේ කැටි වෙන සීනි ටික තවත් මේක හොඳින් දිය කරගන්න. දැන් ගින්දර ටිකක් වැඩි කරගන්න මධ්‍යම ප්‍රමාණයට. ඉන් පස්සේ මේක හොඳින් උතුරවා ගන්න. දැන් ඩිපේ ගින්දර අඩුම මට්ටමටම ගේන්න. ඉන් පස්සේ පිටි, රුලන්, තල ඒ ටික හොඳින් මිශ්‍ර කරගන්න. මේ වෙලාවේදී ඩිපේ ගින්දර ගොඩාක් අඩුවෙන් තියෙන්න ඕනේ. මොකද මිශ්‍රණය නැත්තම් අඩිය අල්ලන්න බලනවා. මේ විදිහට හැඳි ගාමින් යනකොට ටික වෙලාවක් යනකොට අපේ මිශ්‍රණය මේ භාජනයේ ඇලෙන්නේ නැති පදමට එනවා. දැන් බටර් ස්වල්පයක් මේස හැඳි එකමාරක් හෝ මේස හැඳි එකක් එකතු කරන්න. ඔගොල්ලෝ ගන්න මිශ්‍රණයේ ප්‍රමාණයට අනුව තමයි බටර් එකතු කරන්න වෙන්නේ. වැඩි ප්‍රමාණයක් ගත්තොත් වැඩි බටර් ප්‍රමාණයක් එකතු කරන්න වෙනවා. දැන් මේ අවස්ථාවේ බටර් දැමීමෙන් අපිට ප්‍රයෝජනය තමයි මේක එක කැටියක් ආකාරයට අරගන්න පුළුවන්. ඒ වගේම හොඳට තුනීත් වෙනවා. ඉතින් මේ වගේ තැටියකට බටර් ටිකක් ගාලා අපි මිශ්‍රණය දාලා ඒක හොඳට තුනී කරගන්න ඕනේ. ඒක තුනී කරගන්න පහසු වෙන්නත් ඒක උඩට බටර් යන්තම් ස්වල්පයක් තවරලා මේ වගේ නීට් කරගන්න පුළුවන්. ඊට පස්සේ පැයක් විතර මේක වහලා තියන්න. දැන් ඔයගොල්ලෝ මේ දකින්න පැයකට පස්සේ මේක හොඳින් අපිට මේ මෝල්ඩ් එකෙන් ගලව ගන්න පුළුවන්. බටර් ස්වල්පයක් තවරලා තිබ්බ නිසා මේක හොඳින් ගැලවෙනවා. ඉන් පස්සේ අපිට අවශ්‍ය විදියට කෑලි කපා ගන්න පුළුවන්. දැන් මෙන්න මේ විදියට අපි තැටියෙන් ඉවත් කරගත්තාම මේක කෑලි කපා ගන්න පුළුවන්. හැබැයි වැඩි රසයක් දෙන්න මම මේකට ආමන්ඩ් ඒ වගේම පිස්ටාෂියෝ ටිකක් කපලා උඩින් ඒක පොඩ්ඩක් තුනී කරා. ඉතින් ඒක අවශ්‍යම නෑ. ඔයගොල්ලන්ට කැමති නම් තල වුණත් කබලේ බැදගත් තල ස්වල්පයක් වුණත් උඩින් ඉහින්න පුළුවන්. ඉතින් ඒක වෙනස්ම රසයක් ගෙන දෙනවා. ඉතින් මේවර අවුරුද්දට මේ රස කැවිල්ල හදලා ඔයගලන්ගේ කෑම මේසේ සරසා ගන්න පුළුවන්. දේසියෙන් හදන්නත් පුළුවන්. ඉතින් තවත් රෙසිපි එකක් අරන් එනතුරු සුබ දවසක් ඔයාලට.